ඔව් අද අපි කතා කරමුද හැම වෙබ් අඩවියකටම පණ දෙන වගේ දෙයක් ගැන. ඒ කියන්නේ වෙබ් හොස්ටිං නේද? ඔව් අනිවාර්යයෙන්ම. මේක තමයි වෙබ් අඩවියක වේගය අර ක්‍රියාකාරීත්වයේ ඔක්කොටම බලපාන මූලිකම දේ. හරි. එතකොට වෙළඳපොලේ අපි දකිනවා හොස්ටිං, ඩ්‍රීම් හොස්ට්, GoDaddy වගේ ගොඩක් නම් තියෙනවා. ඔව් Bluehost, A2 hosting එහෙම ලොකු ලයිස්තුවක් තියෙනවා. ඒ වගේම තමයි hosting වර්ගත්. shared, VPS, dedicated වගේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරමුද? අර shared hosting කියන්නේ මොකන්ද? shared hosting කියන්නේ හරිම සරලව කිව්වොත් එක සර්වර් එකක් ගොඩක් වෙබ් අඩවි බෙදා ගන්නවා. ඉතින් සම්පත් බෙදිලා යනවා. ඒක නිසා තමයි මිල අඩුම. හරි. VPS එක? VPS එකේදීත් බෙදා ගන්නවා තමයි. ඒත් හැමෝටම වෙන්නුන සම්පත් ටිකක් තියෙනවා. shared එකට වඩා පොඩ්ඩක් පාලනය වැඩි. dedicated කියන්නේ එතකොට සම්පූර්ණ සර්වර් එකම එක අඩවියකට. හරියටම හරි. ඉතින් මිලත් වැඩි, පාලනයත් උපරිමයි. අද අපි මේවා ගැනයි අර WordPress වලටම තියෙන hosting ගැනයි කිරුණු විශ්ලේෂණ ටිකක් ගැඹුරින් බලමු. හොඳයි. එහෙනම් අපි අරමුණ පරිදිලී වගේ මේ තොරතුරු වලින් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට හරි තීරණයක් ගන්න උදව්වක් දෙන එක නේද? ඒක තමයි. ඉතින් මුලින්ම බලන්න ඕනම දෙයක් තමයි backups. දත්ත උපස්ත. backups. ඒක කොච්චර වැදගත්ද? අතිශයින්ම වැදගත්. නිකම්ම නෙමෙයි ස්වයංක්‍රීයව දවස ගානේ වෙන backup, automatic daily backups තියෙනවද කියලා බලන්නම ඕන. hosting වගේ සේවා එයාලා දින 14ක දෛනික backup දෙනවා. සතිපතක් දෙනවා. Dream host වලත් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ සමහර වගේ එහෙම නැද්ද? මම දැක්ක GoDaddy වල දවසක විතරයිලු නේද? Bluehost වලත් සීමාවක් තියෙනවා කියවා. GB හෝලයක් වගේ. ඒ වගේ සීමාවන් තියෙනවා. ඒව ගැන හරියට බැලුවේ නැත්තම් අර වෙබ් අඩවියට මොකක් හරි වෙලා දත්ත නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්ත. ඊළඟට මොකද්ද වැදගත් වෙන්නේ? අර පාවිච්චිය පහසුවද? අනිවාර්යෙන්ම. වෙබ් අඩවිය හදාගන්න එක ලේසි වෙන්න එපයි. අර setup wizards, පාලක පැනල්ස් එහෙම. හැබැයි hosting ය Dream host වගේ ඒ වගේ තියෙන්නේ එයාලගෙම පැනල්. ඒවා C පැනල් එකට වඩා අලුත් කෙනෙක්ට ලේසි කියලා තමයි මූලාශ්‍ර කියන්නේ. එහෙමද? ඒ කියන්නේ C පැනල් එක ටිකක් සංකීර්ණයි. ටිකක් විතර අර තාක්ෂණික විස්තර ටිකක් වැඩි. Bluehost එකත් දැන් C පැනල් භාවිතේ අඩු කරන්න වගේ හදන්නේ. හැබැයි ඉතින් A2 hosting වගේ ඒව ගැනම් C පැනල් දෙනම ඕන වෙන්න පුළුවන්. හයි. එතකොට අර යප් ටයිම් කියන එක ඒ කියන්නේ වෙබ් අඩවියේ ක්‍රියාත්මකව තියෙන කාලේ නේද? ඔව් 99.999% අප්ටයිම් සාතියක් තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඒ කියන්නේ වෙබ් අඩවිය 99.9ක් වෙලාව වැඩ කියලා පොරොන්දුවක්. Dream host 100%ක් දෙන්නෝ කියවනේ ඒකේ වෙනස මොකක්ද? ඒක ලොකු දෙයක්. 100%ක් කියන්නේ කවදා හරි වෙබ් අඩවිය වැඩ නැති වුණත් ඊ කාලේට වන්දියක් ලැබෙන්නත් පුළුවන් කියන එක. හැබැයි Bluehost වගේ සමහර shared hosting වල කිසිම සහතිකයක් නැහැ කියලා තිබුණා නේද? ඒක අවදානමක්. ලুকু අවදානමක්. වෙබ් අඩවිය වැඩ නැති වුණොත් පාඩුව Tamanටමයි වග කියන්න කෙනෙක් නැහැ. අනිත් එක තමයි අර ගිනුම හදනකොට අනවශ්‍ය දේවල් එකතු කරන එක upsells. ඒක ගැනත් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම GoDaddy Bluehost වගේ ඒ වගේදී ගිනුම හදනකොටම මේකත් ගන්න මේකත් හොලයි කියලා අමතර සේවා විකුණන්න බලනවා. නොදැනුවත්වම බිල වැඩි වෙන්න පුරුවම එතකොට. හරියටම හරි. පාරිභෝගික සේවය ගැන මොකද කියන්නේ? අර අඩු මිල shared hosting වලින් සුපිරි support එකක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? සාමාන්‍යයෙන් බෑ තමයි. ඒත් Hosinja එකේ අර AI chatbot එක chat email ක්‍රමය ප්‍රයෝජනවත් වෙන්න පුරුවන් කියනවා. අනිත් අය A2 GoDaddy වගේ එයාලා ෆෝන් සපෝට් එකක් දෙනවා. හැබැයි සමහර මූලාශ්‍රවල කියුණා Bluehost සපෝට් එක එච්චර කාජින්නේ නැහැ. GoDaddy අයත් හැමතිස්සෙම මොන හරි විකුණන්න හදනවා කියලා. හරි. දැන් අර WordPress hosting කතාවට එමුද? ඒක මොකද්ද? shared එකක් මදිද WordPress වලට? managed WordPress hosting කියන්නේ WordPress වලටම හදපු එකක්. ඒ කියන්නේ වේගය වැඩි, optimized, ආරක්ෂාව, අර අප්ඩේට් කරන එක, ඒ වගේ දේවල් hosting එකෙම බලා ගන්නවා. එතකොට අපිට ලේසි නේද? ඔව්, භාවිතය හරිම පහසුයි. විශේෂයෙන් අර ටෙක්නිකල් දේවල් වලට වෙලාව නාස්ති කරන්න කැමති නැති අයට. හැබැයි ඉතින් සාමාන්‍ය shared වලට වඩා පොඩ්ඩක් මිල වැඩි. සමහර විට අර පාලනයත් ටිකක් සීමා වෙනවා. එතකොට මේ මූලාශ්‍ර ඔක්කොම බලලා ආරම්භකයෙකුට මොකක්ද හොඳම නිර්දේශය? ප්‍රධාන අදහස තමයි අලුත් කෙනෙක්ට අර සංකීර්ණ දේවල්, සැඟවුණු ගාස්තු, එහෙම නැති පාවිච්චි කරන ලේසි එකක් තමයි වටින්නේ කියන එක. ඒ අනුව hosting එකේ business plan එක. ඒකේ අර දෛනික backup එහෙමත් එක්ක එනවනේ.
ඒක හොල්ලම විකල්පයක් විදිහට ගොඩක් අය කියනවා. එහෙම නැත්නම් අයවැය ගොඩක් අඩු නම් Dream Host. GoDaddy Bluehost කියන්නේ මොකද කියුවේනේ? අර අප්සෙල්ස් ප්‍රශ්නේ බෑකප් සීමාවන් වගේ දේවල් නිසා සමහර මූලාශ්‍ර නම් කියන්නේ ඒවා මගහරින එක හොඳයි කියලා. හරි. එතකොට කෙනෙක් දැනට පාවිච්චි කරන හොස්ටිං එක මදි කියලා හිතෙන්න ඕනේ නැත්නම් මාරු වෙන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ මොන වගේ වෙලාවකද? වෙබ් අඩවියේ අර CPU භාවිතය වෙන් කරපු ඉඩ ඩිස්ක් ස්පේස් දත්ත පාවිච්චිය බෑන්ඩ්විඩ්ත් වගේ දේවල් වල සීමාව නිතරම පනිනවනම් එතකොට ස්ලෝ වෙනව නේද? ඔව් වේගය මදි වගේ දැනෙනවා නම් එහෙමත් නැත්නම් දැනට තියෙන ප්ලෑන් එකේ නැති අලුත් ෆීචර් එකක් උදාහරණයක් විදිහට ස්ටේජින් එන්වයරන්මන්ට් එකක් වගේ දෙයක් ඕනේ වුණොත් එතකොට ඉතින් අප්ග්‍රේඩ් කරන්න වෙනවා. සමහර විට ෂෙයාර්ඩ් වලින් VPS එකකට වගේ. හරියටම. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් හොස්ටිං තෝරගන්නේදී මිල විතරක් බලලමදී අර විශේෂාංග විශේෂයෙන්ම බෑකප්ස් පාවිච්චියේ පහසුව ඊට පස්සේ අප් ටයිම් සපෝට් එක මේ ඔක්කොම බලන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම. ඔක්කොම සමබරව බලන්න ඕනේ. මූලාශ්‍ර අනුව අර හොස්ටිංග, ඩ්‍රීම් හොස්ට් කියන දෙක ආරම්භකීන්ට හොඳ තේරිම් වෙන්න පුරුවන් කියන එක මතක තියාගන්න වටිනවා. හරි. එහෙනම් අද කකාව අවසන් කරන්න කයින් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු. පටන් ගන්නකොට ගාන අඩු නිසා ෂෙයාර්ඩ් හොස්ටිං එකක් ගන්න එක ලේසි තමයි. හැබැයි වෙබ් අඩවිය ලොකු වෙද්දී ඒ අඩු මිලේ වටිනාකම දිගටම තියේවිද? එහෙම නැත්නම් managed WordPress වගේ ටිකක් ගාන වැඩි වුණත් අර නඩත්තුවට යන කාලය ඉතුරු කරලා දෙන පහසු සේවාවක් දිගු කාලිනව වඩා හොඳ ආයෝජනයක් වෙයිද? ඔව් ඒක තමන්ගේ අවශ්‍යතාවයයි අනාගත සැලසුම් එක්කයි කිරලා මැනලා බලන්න ඕන දෙයක් තමයි.